සුරංගනා ලෝකෙට යන්න කලින් අපේ වීඩියෝ එකට ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා යන්න. ඔන්න එකමත් එක ගමක ජීවත් වුණා අහිංසක දුප්පත් පවුලක්. මොකද්ද කුසුම් උච්චර ලොකු බර කල්පනාව? සිරිසේන මදාලිය විද්‍යාසෝමේ අපේ ණයසලි මතක් කරලා ගියා. සතියක් විතර කල් දෙනවලු. ඊට කලින් ගෙවන්න කිව්වා. ඒකත් එහෙමද? අද මගේ වැඩපොළිත් අන්තිම දවසනේ. හෙට ඉඳන් මෙන්න මොනවාරි රස්සාවක් හොයාගන්න වෙයි. මොකද ඒගොල්ලන් ගත්තේ දවස් 10කටනේ කුසුම්. ඒ දවස් හදින් ඉවරයි. පුළුවන් ඉක්මනට ඒ ණය ටික බේරලා දාන්න ඕන කුසුමෝ. ඔව් සෝමේ ඒකයි මාත් කල්පනා කර කර හිටියේ. දැනට මත් ගෙනාපු සල්ලි ටික දීලා ඉන්න. ඊටු ටික තව සතියකින් වගේ දෙන්නම් කියලා. මුදලාලිට කියලා එන්න කුසුම් කොහොමාරි දෙනවයි කියලා. හැබැයි සෝමේ මේ සල්ලි ටික දුන්නොතින් එට ඉඳන් මොකුත් ගෙදර හොයන්න නැහැ. අලයි ලූණුයි විතරයි තියෙන්නේ. කමක් නැහැ කුසුම් බඩගින්නෙන් හරි ඉමු. මේ සල්ලි ටික දීලා එන්න. නැත්තම් හැමදාම ඇවිල්ලා ඔක මතක් කරලා අපිට බැනලා යයි. කුසුම මට හිතෙනවා නිකන් ඉන්නවට වැඩිය හොඳයි අපි අර හිඩම තියෙනවානේ. ඒක පොඩ්ඩක් සුද්ධ කරලා ගත්තා නම් මොකද කියලා. ඉතින් පවුවරහු දෙන්න සෝමරත්න තමන්ගේ ඉඩම සුද්ධ කරන්න ගෙදරින් පිටත් වුණා. මොකෝ සෝමේ උදෙන්ම මේ වැඩ වගේ? ඔව් අයියේ මේ ඉඩම පොඩ්ඩක් සුද්ධ කරන්න කියලා හිතුණා. මොනවාරි හීලක කුලි වැඩක් හම්බ වෙනකම් මේ ටික සුද්ධ කරලා ගන්නවා. ඔය යකඩ භූමිය සුද්ධ කරන්න පුළුවන් තනියම. කවුරු හරි එක්කෙනෙක් දෙන්නේ දාගත්තා නම් හොඳයි නේද? අනේ අයියේ එයාලට ගෙවන්න කොහෙද මංගව සල්ලි? මාත් කුලි වැඩන කරන්නේ ඉතින්. පුළුවන් විදියට සුද්ධ කරලා ගන්නවා අයියේ. හරි මලයෝ. ඉතින් මාත් යනවා හොඳේ. මොකද්ද සද්දේ? නිදහනයක්වත් හම්බෙලාද? තව ටික ආරලා බලනකොට පිත්තල මුට්ටියක් තිබුණා. අයියෝ දෙයියනේ මේ කැඩිච්ච පිත්තල මුට්ටියක්නේ. මං හිතුවේ නිදානයක්වත් හම්බ වුණාද කියලා. ඕකටත් වාසනාවක් ඕනනේ. කමක් නෑ ඉතින් මේ මුට්ටිය අරගෙන යමු ගෙදරට. මොනාරි දාලා තියන්නත් පුළුවන්නේ. පිත්තල මුට්ටියනේ විසි කරන්නත් බෑනේ. ඔහොම හිතාගෙන පිත්තල මුට්ටිය අරන් ගියා සෝමේ ගෙදරට. කැඩිලා තිබ්බට කමක් නැහැ සෝමේ. ඕක මට කුස්සියට අරන් ගිහලා මොනාරි දාලා හරි තියාගන්න පුළුවන්නේ. විසි කරන්න එපා. පිත්තල මුට්ටියක්නේ අපරාදේ. ඔහොම කියලා කුසුම් මුට්ටිය කුස්සියට අරන් ගිහිල්ලා ගෙදර තිබුණු ලුණු ගෙඩි දෙක ඕකට දැම්මා. ටික වෙලාවක් ගියාට පස්සේ කුසුම් අරි කලබලෙන් දුවගෙන ආවා සෝමේ ළඟට. අනේ සෝමේ ඉක්මනට එන්නකෝ. ඇයි මේ කලබලේ මොකද වුනේ? ඔයා මාත් එක්ක එන්නකෝ. මම බඩුවක් පෙන්නන්න. ඉක්මනට එන්නනේ. මොකද්ද කුසුම් මේ? මෙච්චර ලුණු කොහෙන්දනේ මෙච්චර ලුණු ඔයාට? අනේ සෝමේ ඔයා ගෙනාපු මුට්ටිය තියෙනවානේ. ඔකට මම ලුණු ගෙඩි දෙකක් දාලා ගිහි සෙදි ටිකක් ඕදලා ඇවිල්ලා බලද්දි මෙච්චර ලුණු ගෙඩි ගොඩක් අනේ. මොකද්ද කුසුම් කියන්නේ? ඔයා කියන එක ඇත්තද? එහෙනම් මේක අනිවාර්යෙන් මායා මුට්ටියක් වෙන්න පුළුවන්. ඔව් මහත්තයෝම හිතන්නේ. අපි පොඩ්ඩක් ඒක පරීක්ෂා කරලා බලමුද? පස්සේ ගෙදර තිබුණු අලගෙඩිය ඒ මුට්ටියට දාලා බලනකොට ඒ ලුණු වගේම ගොඩාක් කලමතු වුණා. ඒ මුට්ටියට දාපු හැමදේම දෙගුණයක් වුණා. මේගොල්ලෝ ඒක දැකලා හරි සතුටු වුණා. අනේ සෝමේ අපිට දෙයියෝ බැලුවා වගේ නේද? මේ මුට්ටිය ලැබුණ එක නම් කොච්චර ලොකු දෙයක්ද සෝමේ? ඔව් කුසුම් අපේ වාසනාවට කියලා ඕක හම්බ වුණේ. හැබැයි කුසුම් මේක තියාගෙන අපි වගේ ඉන්න නැතිබරි මිනිසුන්ට අපි උදව් කරන්න ඕන කුසුම්. ඇත්තටම කුසු මෙච්චර ලුණු ගලයි අපිට ඕන් නැහැනේ. මගේට උදේ පොළට ගිහිල්ලා මේ ටික විකුණලා එන්න. ඔය සල්ලි වලින් අපිට මොනවාරි කරන්න පුළුවන්නේ. අර මුදලාලිට දෙන්න තියෙන ණය ටිකක් ගෙවලා දාන්න පුළුවන්. ඉතින් පහවදා උදේ පහන්දරම සෝමේ ඒ අලයි ලුණුයි අරගෙන පොළට ගියා විකුණන්න. අනේ දෙයියනේ මායා මුට්ටියට පින් සිද්ධ වෙන්න මෙච්චර සල්ලි ගොඩක් හම්බ වුණා. මේ සල්ලි වලින් සිරිසේන මුදලාලිගේ ණය ටිකක් දීවලා ඉතුරු ටිකෙන් ගෙදරට බලු ටිකක් අරගෙන යමු. ඔව් මේ තාගෙන ණය සල්ලි ටික ගෙවන්න සිරිසේන මුදලාලිගේ ගෙදරට ගියා සෝමේ.
මං හිතුවේ නෑ සෝමේ ඔයාට මෙච්චර ඉක්මනට ණය ටික ගෙවන්න පුළුවන් වෙයි කියලා. මොකද ඊයේ පෙරේද ඇවිල්ලා ඔයාගේ නෝනත් හඬලා ගියා තව ටික දවසක් කල් දෙන්න කියලා. කමක් නෑ ඉතින් අපේ මිනිස්සු දිවිනුවනවා කියන්නේ අපිටත් සතුටුයිනේ. මුන්ට කොහොමද මෙච්චර ඉක්මනට ඔච්චර සල්ලි? මං හිතුවේ තව ටික දවසක් කල් දීලා පුලි ටිකක් වෙඩිය කඩා ගන්න. ඒකත් බැරි වුණානේ. මුදලාලි සල්ලි ටිකක් ගෙනාවා. මගේ ණය ටික කපලා ඉතුරු ටික මං ඉල්ලන බරු ටික දෙන්නකො මුදලාලි. මොකද මේ සෝමේ දිහා බලාගෙන කල්පනා කර කර හිටියේ? නෑ බම්බණ්ඩෝ මම මේ කල්පනා කරේ මේකට ඔච්චර සල්ලි කොහෙන්ද කියලා. බලපංකෝ අරන් යන බඩු ටික. තිබුණු ණය ටිකක් කියවලා ගියා වුන්. ඕක දැන් ටිකකට කලින් මගේ කඩේට ආවා. අලයි ලුණුයි දීලා සල්ලි ගොඩක් අරන් ගියා. කොහෙද මං එච්චර අලයි ලුණුයි එකපාරට මතුනේ? ඉතින් මේ දෙන්න කතා වුණා වගේම දුප්පත් මිනිසුන්ටත් උදව් කරන්න පටන් ගත්තා. ඕකට මෙහෙම ඉඩ දුන්නොතින් අපිට ගමින් දුවන්න වෙනවා. මේකට මොනවාරි එකක් කරන්න වෙයි. උන්න දැන් බඩුත් බෙදන්න පටන් අරගෙනලු ගමේ දුප්පත් උන්ට. ඔව් සිරි ඕක මටත් ආරංචි වුණා. මටත් පුදුමේ තුනේ එදා සල්ලි ටික ඔක්කොම දීලා ගෝණි දෙකක් බඩු අරන් යද්දි. ඕක මේව හදාරින්න හොඳ නෑ. මං ගාව හොඳ අදහසක් තියෙනවා. ඒකට කරන්නම්කෝ. පහුවදා රෑ වෙලා මේ යාළුවෝ දෙන්නම සෝමගේ ගෙවල් පැත්තට ගියා. සෝමේ ඔයාට පුළුවන්ද මේ බණ්ඩේ මුදලාලිට දුන්නා වගේ මටත් හාල් ගෝණියක් ගෙනත් දෙන්න? මම වැඩිපුර සල්ලි දෙන්න. ඔව් සෝමේ මටත් තව අල ගෝණි දෙකක් විතර ඕනේ හොඳේ. මොකද එදා ඔබ දීලා ගිය අල ටික ඔක්කොම ඉක්මනට ඉවර වුණා බං. හොඳයි කියලා මිනිස්සු ඔක්කොම ගත්තා. මුදලාලි මං උදේට ලෑස්ති කරලා ගේන්නම්කෝ. මුංගේ මොකක් හරි හොර වැඩක් තියෙනවා බං. ඉච්චර බඩු එක දවසින් ලෑස්ති කරන්න පුළුවන්ද? එකපාරට කිව්වේ? ඔව් ඒක තමයි මාත් කල්පනා කරේ. ගිහින් අපි බලමු බං මොකක්ද වෙන්නේ කියලා. කුසුම් අර මුට්ටිය ගෙන්න අර මුදලාලිලා කියපු බඩු ටික ලෑස්ති කරන්න. අනේ බලපම් බණ්ඩෝ මේක තමයි ඔය රහස. මං කිව්වේ මොකක් හරි හොර වැඩක් තියෙනවයි කියලා. මේ මං කියන්නම් අද රෑ අපි මුට්ටිය උස්සමු. නැත්තම් මූ මෙහෙ විදියට දිනුනොතින් අපිට ගමේ ඉන්න සිද්ධ වෙන්නේ නැහැ මචෝ. ඔබ ගිහිල්ලා අර කුස්සිය පැත්තෙන් ගලක් විසි කරපන්. ওই දෙන්න කුස්සිය පැත්තට ගියාට පස්සේ මං හිමීට මුට්ටිය උස්සන් එන්නම්. ඉතින් මේ දෙන්න සැලසුම් කරා වගේම වැඩේ කරන්න පටන් ගත්තා. සෝමගේ ගෙදර දැකපු හැමදේම විස්තර කරලා සිරිසේන මුදලාලිට කිව්වා. ඔය දේවල් අහලා පුදුම හිතුණා සිරිසේන මුදලාලිට. පස්සේ සිරිසේන මුදලාලිට මතක් වුණා තමන් ගාව තියෙන රත්තරන් කාසියේ ওই මුට්ටියට දාලා තුන්දෙනාම බෙදාගමු කියලා. ඒ විදියටම එයා ගාව තිබුණු රත්තරන් කාසිය ওই මුට්ටියට දැම්මා. ඒ වුණාට ඒගොල්ලන් බලාපොරොත්තු වෙච්ච නැති දෙයක් ඔතන සිද්ධ වුණා. අපෝයි මේ මොකද්ද? අනේ අපෝයි දුපල්ලා අයියෝ සිරියෝ සරත් තෝම හිටපන් මාවත් එක්කම් පලයන් දෙයියෝ බුදු අම්මේ ගමින් දුවන්න වෙයි කියලා ඇත්තටම දුවන්න වුණානේ. පිටකේ එකතුන හැමෝටම බොහොම ස්තුතියි.